ඔන්න අපි level 16 වෙන්න තමයි හදන්නේ දැන්. ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 තමයි මම 24 තමයි අන්තිමට මම රිකර්ස් කරේ. දැන් මේ පාරත් මම රිකර්ස් කරනවා. අපි level 16 යම් බලන්න. හරි මට තව පොඩි XP ගානක් අඩුයි. අපි තව හැක් එකක් ගහමු. දැන් නම් අපේ AP ප්‍රමාණය හරි ඇති. අපි බලමු කොහොමද කියලා දැන්. level 16 හරි අපි ගමම්ම බලමු රිකර්ස් කරන්න මේක මෙහෙමම හරි මම රිකර්ෂන් එකත් රික්වෙස්ට් කරනවා මෙතන අපිට පොඩි ඩීටේල් එකක් තියෙනවා රිකර්ස් කරද්දි මොනවද තියෙන්නේ කියලා ඔන්න අපිට මේක තව රීඩ් මෝඩ් ගිහිල්ලා කියවන්න පුළුවන් මේ අපිට රිකර්ස් කරද්දි තියෙන්නේ ඕනනම් රිකර්ස් කරද්දි අපිට ෆ්‍රැක්ෂන් එක චේන්ජ් කරන්නත් පුළුවන් නැත්නම් අපිට ඉන්ෆ්‍රැක්ෂන් එකේ ඉඳලම මේ ලෙවල් එක අපව 1 වලට දාගන්න පුළුවන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ඕකේ නම් අපිට ප්‍රොසීඩ් කරන්න තමයි තියෙන්නේ මොකද දැන් මේක අපි ඉස්සරහට ගියොත් අපේ ලෙවල් එක 1 වෙනවා පැය මට මතක නැහැ පැය 4ක් හරි පැය 6ක් හරි ඇතුළත අපි රිකර්ස් කරමු පැය 4ක් යනවලු අපි පටන් ගමු මට දවල් වෙද්දි වැඩේ කරගන්න පුළුවන් කියන්නේ දවල් 1:20 වගේ වෙද්දි අපි 1:20 විතර බලමු ලොග් වෙලා ෆයිනලයිස් රිෆ්‍රෙෂන් කරන්න දෙන්නේ මට ඕන නම් කැන්සල් හරි එක්සිට් හරි කරන්න පුළුවන් ෆයිනලයිස් කරන්න වෙන තව පැය 4කින් හරියටම අපි බලමු පැය 4කින් රිකර්ස් කරලා හරි thank you මේ තියෙන මගේ අපේ බලමු දැන් ගිහිල්ලා මේ තියෙන මගේ ප්‍රොෆයිල් එක දැන්ට මම අරගෙන තියෙන මේකෙන් ටිකත් එක්ක අපි බලමු කොහොමද කියලා දැන් වෙලාව තව විනාඩි 4ක් තියෙනවා රිකර්ස් වෙන්න සෙෂන් එක කම්ප්ලීට් වෙන්න අපි බලමු විනාඩි 4 කම්ප්ලීට් වුණාට පස්සේ කොහොමද කියලා යන්නේ හරි අපි බලමු කොහොමද කියලා තත්ත්වය හරි මට රිකර්ෂන් එක ෆයිනලයිස් කරන්න පුළුවන් දැන් මම ෆයිනලයිස් කරනවා recursion process transfer your XM energy අපිට ෆ්‍රැක්ෂන් එක තෝරන්න chance එකක් මෙතන දෙනවා අපි සාමාන්‍ය ෆ්‍රැක්ෂන් එක ගොඩක් ලාට චේන්ජ් කරන්නේ නැහැ ඒක නිසා මම මගේ ෆ්‍රැක්ෂන් එකම සිලෙක්ට් කර ගන්නවා. හරි දැන් රිකර්ෂන් වෙලා තින්නේ.
මාව ලෙවල් 1 විදියට තමයි දැන් පෙන්වන්නේ. මම දැන් ආපහු නිකන් සෙල්ලම් කරන්න තමයි හදන්නේ. රිකර්ෂන් එකේ කවුන්ට් එක දෙකක් වෙලා තියෙනවා. මම මුලින්ම රිකර්ස් කරපු දවස් තමයි මෙතන පෙන්වන්නේ. ඒක පස්සේ චේන්ජ් වෙයිද දන්නේ නැහැ. අපි බලමු කොහොමද කියලා.